හායි අද මම ගෙදරදිම පෙඩිකියර් එකක් කරන්න යන්නේ. අපි බලමු පෙඩිකියර් කරන්නේ කොහොමද කියලා. ඔය මං උණු වතුර තමයි දාගත්තේ. ඉතින් ඊට පස්සේ ඇල් වතුර ටිකකුත් දාගත්තා. දැන් කොහොඹ කොලයි ඔය මන් දෙහි ටික දාගන්නේ. දෙහි පොඩියට කෑලි කපලා තමයි දාගත්තේ. ෂැම්පු දාගන්නවා. ෂැම්පු නැත්තම් බොඩි වොෂ් ටිකක් දාගන්න. කහයි ලුණුයි තමයි මං අද පාවිච්චි කරන්නේ. ඇත්තටම ඔය නම් මාස දෙකකින් වගේ තමයි මම මේ පෙඩිකියර් එකක් කරන්නේ. කවදාවත් සැලුන් එකට නම් ගිහිල්ලා පෙඩිකියර් එකක් කරලා නෑ. ගෙදරදිම තමයි පෙඩිකියර් එකක් කරන්නේ. දැන් ඉතින් විනාඩි 10ක් විතර කකුල දාගෙන ඉමු අපි. ඇත්තටම මගේ ඔය කකුල ටිකක් පිච්චුණා සැර වැඩි උණු වතුර. ඊට පස්සේ ඉතින් මං ආයිත් කකුල අරගෙන ඇල් වතුර ටිකක් දාගත්තා. දැන් ඉතින් විනාඩි 10ක් විතර කකුල දාගෙන හොඳට දෙහි කෑල්ලකින් කකුල් දෙක හොඳට අතුල්ල ගමු. ඇත්තටම කකුල් වල අර වැස්ස කාලෙට දියමැටියෝ එහෙම කනවනේ කියලා තියෙනවනේ. ඉතින් ඒකටත් ගොඩක් හොඳයි. ඇත්තටම මාර සනීපයක් දැනෙනවා. කකුලේ වියලි බව, රැලි වගේ වැටුණු එක එහෙම නැති කරගන්න ගොඩක් උදව් වෙනවා. මම ඉතින් ගොඩක් ගේ ඇතුළෙම ඉන්න කෙනෙක් නෙමෙයි. ගොවිතැන් කරනවනේ. ඉතින් මහ පොළවත් එක්කමනේ ඉන්නේ. ඒ හින්දා ඉතින් පස් එක්කමයි. ඒත් ඉතින් මං ওই විදිහට තමයි කකුල් දෙක ටිකක් පැහැපත්ව තියාගන්න ඕක උදව් කරගන්නේ. ඉතින් දැන් කකුල් දෙක හොඳට පෙඟිලා නියපොතු පෙඟිලා තියෙන හින්දා කට් කරගන්න ලේසියි. මම සාමාන්‍යයෙන් නේල් පොලිෂ් කරනවා නම් කොහොමත්ම අඩුයි. කරන්නෙම නැති තරම්. ඉතින් මම
ඕක කරන අතරේ තව ඉතින් පොඩි විශේෂ දෙයක් කරනවා. දෙහි කෑල්ලකට සීනි කහ කුඩු ටිකකුයි ක්ලෝගාඩ් ටිකකුයි දාලා තවත් හොඳට කකුල ගාලා හොඳට අතුල්ල ගන්නවා. ඇත්තට ඒකෙනුත් ටිකක් එක දවසින් බලා ගන්න පුළුවන් පොඩි රිසල්ට් එකක් තියෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ. මට ඉතින් අද බ්‍රෂ් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් තමයි මං ඉතින් නියපොතු එහෙම හොඳට සුද්ද කරගත්තේ. ඉතින් ඕවාගේ හොඳින් කකුල් දෙක පිහදගෙන ඉවර වෙලා මම දැන් ඔය ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න යන්නේ. මට නම් කඩෙන් ගත්ත ජැනට් එකේ ස්ක්‍රබ් එක තියෙනවා. ඉතින් ස්ක්‍රබ් එකක් නැති කට්ටියට ගෙදරදීම හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් මං කියන්නම්. ඒකට අවශ්‍ය වෙන්නේ කෝපි කුඩුයි කහයි මම නම් කෝමාරිකා ස්වභාවික කෝමාරිකා වල ජෙලුයි සීනියි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදියට ස්ක්‍රබ් එක හදලා පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඉතින් දැන් ඔය ස්ක්‍රබ් එක නම් ගාලා විනාඩි 10ක් ඉන්න ඕනේ. දැන් ඉතින් විනාඩි 10 ඉවරයි. දැන් මං ස්ක්‍රබ් එක රිමූව් කරන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒ ජැනට් එකේම පැක් එක තමයි පාවිච්චි කරන්නේ.
ඔයාලට පැක් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ කඩල පිටි, යෝගර්ට්ටුයි, ස්වභාවික කෝමාරිකයි, කෝපි කුඩු ස්වල්පයක් විතරයි. ඒ මම පාවිච්චි කරන පැක් එක ඔයාලා දන්න පැක් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔය පැක් එක ගාලත් විනාඩි 10ක් ඉන්න ඕනේ. තිබුණට වඩා නම් දැන් ටිකක් කකුලේ අමුතුම පැහැයක් මට පේනවා. ඉතින් දැන් ඔය විනාඩි 10කට පස්සේ දැන් ඉතින් අපි ඒකත් රිමූව් කරමු. මං ඉතින් ඔය වතුර එකම තමා පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් කූල් වතුර එකක් ගන්න පුළුවන්. කූල් වතුර කිව්වේ සීතල වතුර. ඉතින් දැන් වැඩ ටික නම් ඉවරයි. දැන් තියෙන්නේ හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මම නම් දැන් ඉතින් වැස්ලීන් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා ගාව තියෙන හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකකින් ගාලා ටිකක් විතර මසාජ් කරන්න. එතකොට ඉවරයි. ඇත්තට තිබ්බට වැඩිය ටිකක් පැහැපත් ගතියක් තියෙනවා. එක දවසින්ම නම් මම කියන්නේ ගොඩාක් ලස්සන වෙනවා කියලා. ඇත්තටම මාසයකට දෙවතාවක් වගේ කරන්න තියෙනවා නම් ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. අපි ඉතින් මූණට විතරමනේ හැමදේම කරන්නේ. ඉතින් කකුල් ගැනත් ටිකක් සැලකිලිමත් වුණොත් ලස්සනට කකුල් දෙක තියාගන්න